හෙල්ලෝ යාළුවනේ ඔයාලා පිළිගන්න ඩාර්ක් YouTube channel එකේ වෙන තවත් අලුත් ගේම් ප්ලේ එකකට. හරිද යාළුවනේ? ඔයාලා දන්නේ නැති මගේ YouTube channel එකේ කලින් වීඩියෝ දාලා තිබ්බ ඉතින් මගේ ෆෝන් එක මොකක් කරේලා කැඩුනා යාළුවනේ. මට මොකක්ද උනේ කියලා මතක කරේ. ඉතින් ඒ සිද්ධ හින්දා මගේ දාපු වීඩියෝ ඔක්කොම ඩිලීට් වෙලා තිබ්බා. වීඩියෝ එක يعني ෆෝන් එක හදලා රීසෙට් කරාට පස්සේ යාළුවනේ දැන් ඊට පස්සේ වීඩියෝ මට දාන්න බැහැ මොකද පොඩි කරදරයක් වුණා යාළුවනේ මට. අනිත් ඔයාලට කිසිම කරදරයක් නැතුව ඉතින් අප දාන්නේ එහෙම. හැබැයි මේ යාළුවනේ ඉතින් ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ මම ලෙවල් ඩෙවිල් කියන ගේම් එකේ වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ මේ ගේම් එක YouTube එකේ සාමාන්‍යයට ප්‍රවිෂ වෙච්ච ගේම් එකක්. හරියට යාළුවනේ මම එක එපිසෝඩ් එකකට ලෙවල් 5 ගන්න ඉවර කරන්න යන්නේ. ඉතින් හරි අපි යන්න එකට. හරිද යාළුවනේ මෙහෙම තමයි පළවෙනි ලෙවල් එක තියෙන්නේ. මම ඉතින් මේක මිටලින් ගහලා තියෙනවා. ඉතින් මට මේක ගහුවට වීඩියෝ දාන්න බැරි වුණා. ඒ හින්දා ඉතින් මම එක්ස්පර්ට් කෙනෙක් මේකට. සමහර කැලේ ලේසි කිව්වේ. සමහර කැලේ යාළුවනේ මට එච්චර නෑ. සමහර චූටි කැලේ. ඊයන්නේ මම මේක රෙකෝඩ් කරන්නේ ගෙදරින් නෙමෙයි. මම රෙකෝඩ් කරන්නේ ගෙදරින් නෙමෙයි. මම මේක රෙකෝඩ් කරන්නේ ඉතින් අපේ බාප්පලා ගෙදරිලා. මේ බාප්පලා ගෙදර ඉඳන් තමයි මම මේක රෙකෝඩ් කරන්නේ. එක්ස්පර්ට් කෙනෙක් ඉතින් පොඩ වගේ. තාත්තෙන් පොඩ දාන්න අඩුම. පළගෙදරදී චෑර් ගත්තේ නේ යාළුවනේ. ඒ කියන්නේ උන්චිලා අර පැද්දෙන උන්චිලා තියෙන්නේ. මම ඒක තමයි යාළුවනේ මම මේක රෙකෝඩ් කරන්නේ. ඒ ඉතින් ඔය ගස්සේම හැලෙන සද්ද ඇහෙන්නේ ඔච්චර ගණන් ගන්න බෑ. අම්මලා වීඩියෝ රෙකෝඩ් කරද්දී අපි ගෙදරයි සින්දු දානවා. ඔයාලා දන්නේ ඉතින් අම්මලා ඉතින් බන්නේ දානවා. ඔයාලා බප්පල්ලයක් කියනවා නම් ඔයාලට ඔයාලා මොකක්ද බලනකොට අම්මලා සින්දු දානවා. හරි හටියන්නේ මම හිතන්නේ මේ තුන්වෙනි ලෙවල් එක නේද කියලා මට මතකයි. මම කලින් ගිහුවා මම බාප්පලා ගෙදර එළියේ රෙකෝඩ් කරන්න කියලා අර පැද්දෙන උන්චිල්ලා තියෙනවා. වල දන්නේ නැති සමහර කට්ටිය ගෙවල් තියෙන කියන්නේ නිකන් කරා. ඔය දැකලා සම ගෙවල් තියෙන පැද්දෙන උන්චිල්ලා අර ඔය දන්නේ නැති අර චිල්ලා තියෙන දිගට හතර වෙලවල යන්නේ. අර දිග උන්චිල්ලා තියෙන පැද්දෙන අන් ඒකින් තමයි යන්නේ මම. ඔරසන හේම නෑ ඉතින් පොඩ හුලම්. අදින්නත් එක්ක තමයි යාළුවනේ මම එතන ඉඳන් දාන්නේ. ඒක නේ වැටිලා තුඩ නැගිනවා අපි. එහෙම තමයි අපි. මට ඒ සිද්ධියම සම්පූර්ණව තේරුම් ගන්න ඕනේ කියලා. යාර කතර පිටවල ආ වගේ නේ පහලට එන්නේ ඇන්දේ. මේ වගේ වැඩ ගන්න එක්ස්පර්ට් නෑ මට ඉතිරි ගන්න එක්ස්පර්ට්ලා ටිකර මේ වගේ වැඩ ගන්න පුළුවන්. පේනවනේ ගැම්ම ආරකි රවුට් තව කෙනෙක් ඔෆ්සෙට් පැත්තේ මේකෙදි මේ ලෙවල් එකේ යනවා වලට මෙන්න පැත්තට තමයි මේ වැඩි කරන්න තියෙන්නේ. මේ ඉස්සරහට
ස්පර්ට්ලට විතරයි මේව ගැට ගන්න පුළුවන්. යන්නානේ වල කෙලින් ඉතින් අය මං ඔයාලා ඩාර්ක් ලෙජන්ඩ් මට අමුණා මේ ටික මට මේක සම්පූර්ණයෙන්ම අමතක කරලා තියනවා. හරි ඉතින් යාළුවනේ මම අදට මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් දෙවෙනි එපිසෝඩ් එකනුත් තව ලෙවල් 5ක් මම අරන් එන්න. අදටකින් එන්න සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා එකතු වෙන්න. ඉතින් දෙවෙනි එපිසෝඩ් එකට මම ඔයාලගේ ඩාර්ක් ලෙජන්ඩ්